මේ පෑවිල්ල කාලේ රස්නෙත් එක්ක ඔයාලගෙත් කකුල් පෙලෙනවද? ඒකට ලොකු සහනයක් ගෙන දෙන බෙහෙත් එකක් තමයි මම මේ අද හැදුවේ. මේක. මේක හදන හැටි මම ඔයාලට කියලා දෙන්න. මුලින්ම මෙන්න මේ වගේ කතරු මුරුංග කොළ ටිකක් හොදලා මේ වගේ මිටක් මේ තරම් ප්‍රමාණයක් අරගන්න. ඊට පස්සේ ඒක වංගෙඩියට දාලා හොඳින් කොටා ගන්නයි ඕනේ. ඊට පස්සේ මම ඒක වංගෙඩියට දාලා මෙන්න මේ විදිහට හොඳට කොටා ගත්තා. දැන් මේ විදිහට පිරිසිදු වීදුරු බෝල් එකක් අරගෙන ඒකට අපි දාගන්නා බොඩි ක්‍රීම්. ඒකට ගන්න ඕනම ක්‍රීම් වර්ගයක් මෙන්න මෙහෙම චුට්ටක් දාගන්න. මේ තියෙන අර කොටාගත්ත කොළ ටික හොඳට පොඩි වෙන්න කොටලා තියෙන්නේ. දැන් මේ ක්‍රීම් තියෙන එකට මෙන්න මෙහෙම මිරික ගන්න ඕනේ. හොඳට මේ ඉස්මෙන්න මිරික ගන්න ඕනේ මේක. මේ ඉස්ම ගන්න ඕනේ මෙන්න මෙහෙම හොඳට මිරිකලා. දැන් තියෙන්නේ මේක හොඳින් කලවම් කරගන්න. හොඳට මිශ්‍ර කරගන්න. දැන් මේක හොඳින් මම මෙහෙම හොඳින්ම කලවම් කරගෙන මේ තියෙන්නේ නේ. ඊට පස්සේ මේකෙන් මෙන්න මෙහෙම අවශ්‍ය ප්‍රමාණය අරගෙන මෙන්න මේ විදිහට හැම අවශ්‍ය තැන තවරලා හොඳට මේක වේලනකම් හොඳට මෙහෙම අතුල්ලන්න තියෙන්නේ. හොඳට හැමට උරා ගන්නකම් මේක මෙන්න මේ විදිහට අතුල්ලන්න තියෙන්නේ. බලන්න. මේක පාවිච්චි කරන්න කලින් හොඳින්ම කකුල් පිරිසිදු කරා ගන්න ඕනේ. ඊට පස්සේ මේක ආලේප කරලා හොඳින්ම වියලෙන්න අරින්න. වියලුණාට පස්සේ ඔයාලා වෙනද පාවිච්චි කරන බොඩි ක්‍රීම් එකක් ආයෙසරක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඔයාලත් පාවිච්චි කරලා බලන්න. ස්තුතියි.